මාගේ දරුවා පාසලකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල මෙම කොමිෂන් සභාවට යොමු කරනු ලැබුවා. එතකොට මේ පැමිණිල්ල ලැබුණාට පස්සේ මම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කොමිෂන් සභාවට මම ඉල්ලීම් තුනක් කරා. මේ පැමිණිල්ල විමර්ශනය කරන්න. මෙය මාගෙන් තොරව මා සම්බන්ධ නොවි වෙනමම විමර්ශනය කරන්න. මම එහි යම් වරදක් කර තිබේ නම් මට දන්වන්න. එසේ වරදක් කර නැත්නම් ඒ බව මාධ්‍යයට දැනුම් දෙන්න, මිනිස්සුන්ට දැනුම් දෙන්න. තුන්වෙනි එක, ඒ පුද්ගලයා ඒ අනුව කර තිබෙන්නේ අසත්‍ය පැමිණිල්ලන් නම් ඔහුට විරුද්ධව දූෂණ විරෝධී පනත යටතේ අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සහ පනත 125 දෙක වගන්ති යටතේ මට බලපෑමක් සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. එතකොට ඒ අනුව කොමිෂන් සභාව විමර්ශනයක් කරා. මා දන්නෙත් නෑ ඒ විමර්ශනය කොහොමද කරේ කියලා. හැබැයි මා දැනගත්ත මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම තුළ කොමිෂන් සභාව පෞද්ගලිකව මැදිහත් වෙලා සියලු ලේඛන ගෙන්නගෙන අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ රාජකීය විද්‍යාලයෙන් සියලු ලේඛන ගෙන්නගෙන විමර්ශනයක් කරලා ඒ අනුව කොමිෂන් සභාව මා ලිපියකින් ඉල්ලූ පරිදිම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. ඔබ දකින්න ඇති කිසිදු එහිදී නීතියානුකූල නොවන දෙයක් සිදු වී නැති බව. එතකොට 2020 තමයි මහාධිකරණය විනිසුරුවරයෙක් වශයෙන් පත්වන්නේ. 2025 තමයි ද්විතීයන පදනම සෙකන්ඩ්මන් පදනම මත මේ තනතුර බාරගන්න. එතකොට ඔබ හිතන්න මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නම් මම විනිසුරුවරයෙක් විදියටත් සුදුසු නැහැ. එතකොට නන්දන ගුණතිලක මහතා අවුරුදු 20ක් මේක කාටවත් කිව්වේ නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාවට කිව්වේ නැහැ. හරි. ඔහුට අධිකරණ සේවා කොමිෂන් සභාවට කියන්න පුළුවන් ජනතා විමුක්ති පුරවැනේ දේශපාලනයට සම්බන්ධ කෙනෙක් අධිකරණ සේවයේ ඉන්න එක සුදුසු නැහැ කියලා. ඔහු කිව්වේ නැහැ. ඒ වගේම මම කිසිම දවසක ඔහු කියන ආකාරයේ කමිටුවක ඉඳලත් නැහැ, සම්බන්ධෙකුත් නැහැ. එය අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. ඊළඟට ඔහු තව එකක් කියනවා අර්ජුන මහේන්ද්‍රන්ට මමගේ විදේශ ගමන් තහනම් කිරීම ඉවත් කරා කියලා. මං හිතන්නේ මෙතනත් ඉන්නවා මාධ්‍යවේදීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු. ඔවුන්ට මතක නම් අර්ජුන මහේන්ද්‍රන් සහ රවි කරුණානායක ඇතුළු සියලු දෙනාට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ 2018 වර්ෂයේ මම කොටුව මහේස්ත්‍රාත්වරයා වශයෙන්. ඊට පස්සේ ඒ වෙලාවේ මං ඒ වරෙන්තු නිකුත් කිරීම වැරදි කියලා ඔවුන් මට විරුද්ධව අභියාචන අධිකරණයට ගියා. ඔහුට ඒකටත් මං කියනවා ඔබට ඔය කියන ලේඛන තියෙනවා මං අධිකරණ නිලධාරියෙක් විදිහට කරලා තියෙන වැරද්දක්. ඔබ 2000 මං දන්නේ නැහැ කාල සීමාව. අනිවාර්යෙන් 2018ට කලින් වෙන්න ඕනේ. මොකද මං 2017 වර්ෂයේ තමයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් හිටියේ. දැන් අවුරුදු 8ක්. හරි. ඔබට තිබුණා මෙච්චර කල්ලින් නැතුව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරන්න. දැනුත් පුළුවන් ඔබට අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරන්න. මොකද මං අධිකරණ නිලධාරියෙක් විදියට කරපු වරදක් නෑ. ඔවුන්ගේ අරමුණ ඉතා පැහැදිලි. ඔවුන්ට ඕනේ මිනිස්සුන්ට මේ ඇති වෙලා තියෙන විශ්වාසය නැති කරන්න. ඔය විශේෂයෙන් නන්දන ගුණතිලක මහතා කියන්න හදන්නේ මම JVP එකට සම්බන්ධ වෙලා හිටිය නිසා ඔවුන්ගේ විමර්ශනයන් කරන්නේ නැහැ කියලා. ඉතින් මට විමර්ශන කරනවද නැද්ද කියලා තීරණය කරන්න බෑ. මොකද කොමිෂන් සභාව විධානය කරොත් විතරයිනේ මං විමර්ශන කරන්න ඕනේ. ඊට පස්සේ කාටද නඩු පවරන්නේ නැත්තේ කියලා තීරණය කරන්න බෑ. මොකද කොමිෂන් සභාව තීරණය කරොත් විතරයි නඩු පවරන්න පුළුවන්. ඒක නිසා මම නැවතත් ආරාධනා කරනවා මේ රටේ සියලු පුද්ගලයන්ට ප්‍රකාශ නිකුත් කරන අයට දේශපාලඥයන්ට කරුණාකරලා නීතිය මොකක්ද කියලා දැනගෙන මේ වැඩේ කරන්න. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ නඩු තීන්දුව පිටු 300 ගානක ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව. ඒ නඩු තීන්දුවේ පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවට නියමයක් කරනවා මේදී වෙලා ඇති දූෂණය සහ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කරන්න. මාස 3 හැම මාස 3කටම වාර්තාවක් ඉදිරිපත් කරන්න. එතකොට ඒ වගේ විමර්ශනයක් ඊටාම සංකීර්ණ විමර්ශන. ඒ විතරක් නෙවෙයි. ඔබ දන්නවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරලා තියෙනවා ලංකාවේ ආර්ථික බිඳ වැටීමට හේතුව
එහිට වග උත්තරකාරෝ කවුද කියලා. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ඒවා ගැන විමර්ශනය කරන්න එහි දූෂණයක් වෙලා තියෙනවද කියලා. මම මේ උදාහරණ දෙකක් විතරයි කිව්වේ. මීට වඩා විශාල දූෂණයන් සම්බන්ධයෙන් බරපතල විමර්ශන රාශියක් තියෙනවා. ඒ සඳහා මේ ඉන්න කාර්ය මණ්ඩලයේ එක්ක මට ඉන්නේ නීති නිලධාරීන් 31යි. එතකොට මේ ආයතනය තමයි එකම ආයතනයේ රටේ තියෙන විමර්ශන සහ නඩු පැවරීම් දෙකම කරන. අනිත් ඒවායිදී විමර්ශන කරන්නේ පොලිසිය, නඩු පවරන්නේ නීතිපතිතුමා. හැබැයි විමර්ශනයන් සහ නඩු පැවරීම දෙකම කරන සහ නඩු මෙහෙවන නිලධාරීන් ඉන්න එකම ආයතනය. හැබැයි 2025ට එනකොට මම ජනවාරි මාසේ 10 වෙනිදා වැඩ බාරගත්තා. මාර්තු 31 වෙනිදා වෙනකොට මේ රෙගියුලේෂන්ස් ගැසට් කරන්න ඕනේ. අලුත් ෆෝම් එක හදන්න ඕනේ. ඒ අනුව මාර්තු 31කට කලින් අපි ඒ රෙගියුලේෂන්ස් ගැසට් කරා. අලුත් ෆෝම් එක හැදුවා. හැබැයි ඉලෙක්ට්‍රොනික පද්ධතිය හදලා තිබුණ නැති නිසා නැවතත් අපි අතින් බාර ගැනීම කරා. ඒ අතින් බාර ගැනීම කළ හැකි බව පනතේ 83 වගන්තියේ තියෙනවා ඉලෙක්ට්‍රොනික පද්ධතිය හදනකම්. ඒ අනුව අපි සියලුම වත්කම් බැරකම් ප්‍රකාශ කොමිෂන් සභාවට ගෙන්වා ගත්තා. අලුත් පෝරමය හදලා ඉවර වෙලා ගැසට් කරා. ඒ අනුව මෙවර නීතිමය පියවර ගත හැකි. ඊළඟට ඔබ දන්නවද ලක්ෂ 3කට ආසන්න වත්කම් බැරකම් ප්‍රකාශ අපිට ඇවිල්ලා තියෙනවා. මේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඔබ කිව්වට විශ්වාස කරන්නේ අපිට ඉන්නේ නිලධාරීන් 5 දෙනයි. රතුවිර ජාතික පුවත්පත් කලාවේ ස්පන්දනය